අහස අල්ලන්න උත්සාහ කරන්න. උස ගසක මුදුනක් හරි අල්ලන්න පුළුවන් වේවි. මං ඔයාලට හැමදාම රහස් කියනවනේ. අද ව්‍යාකරණ රහසක් කියන්නම්. එකක් ගන්න වැඩ කරමු. මාත් එක්ක එකතු වෙලා. බහුවර්ණ ප්‍රශ්න 20ක් තියෙනවනේ සිංහල ව්‍යාකරණ ප්‍රශ්න පත්තරේ. ඉතින් අක්ෂර වින්‍යාසයෙන් ප්‍රශ්න 4ක් තියෙනවා මුල් ප්‍රශ්න 4 විදිහට. ඊට පසුව පස්වෙනි ප්‍රශ්නයේ ඉඳලා තත්සම, තද්භව, කෘදන්ත, ක්‍රියාවර්ග, තද්දිත, උපසර්ග, නිපාත සහ ව්‍යාකරණ අංග යනුවෙන් මේ කොටස් වලින් එක බැගින් ප්‍රශ්නයක් අපෙන් අහනවා. 17 වෙනි ප්‍රශ්නය විදිහට අපෙන් අහන්නේ සංදි පද අන්තර්ගත වර්ණය තෝරන්න. 18 නොගැලපෙන පදයක් ඇති වර්ණය තෝරන්න තියෙනවා. ව්‍යාකරණානුකූලව නොගැලපෙන පදයක් ඇති වර්ණය තෝරන්න තියෙනවා. 19 වෙනි ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය තෝරන්න. 20 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ ලේඛන විවහාරයට වඩාත් සුදුසු වාක්‍ය සහිත වර්ණය තෝරන්න යනුවෙන්. දැන් අපි දෙක කොටසට අවධානය යොමු කරමු. මට ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඇයි ලේසියෙන්ම ලකුණු ගන්න හැකියාව තිබිලත් ඔයාලා අමාරුම ප්‍රශ්න තෝරගන්නේ ඇයි? අපි දැන් කතා කරන්නේ දෙක කොටස ගැනනේ. 2-3 ප්‍රශ්න ඇතුළුව ප්‍රශ්න 4කට අපි පිළිතුරු සපයන්න ඕන. දෙවැනි ප්‍රශ්නය හා 3 වෙනි ප්‍රශ්නය අනිවාර්ය වෙනවා. දෙවැනි ප්‍රශ්නයෙන් අපෙන් අහන්නේ පාඨය කියවා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ආ කොටසෙන් සාරාංශයක් ලියන්න තමයි තියෙන්නේ. 3 වෙනි ප්‍රශ්නය විදිහට අපිට රචනාවක් ලියන්න වෙනවා. මතක තියාගන්න දෙවෙනි ප්‍රශ්නය සහ 3 වෙනි ප්‍රශ්නය අනිවාර්යයි. 4 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ වාක්‍ය රීති ප්‍රශ්නයක්. මේක හරිම ලේසි. වාක්‍යවල සදොස් තැන් ඇතොත් නිදොස් කොට ලියන්න. මෙහිදී එක් වාක්‍යයක් හෝ නිවැරදි වාක්‍යයක් තිබේ නම් එය නිවැරදි වාක්‍යයකි යනුවෙන් ලියන්න ඕන. 4 ආ කොටසෙන් අහන්නේ කර්මකාරකයට හරවන්න කියලා. ඊ කොටසින් අහනවා නිවැරදි වැකියක් නිර්මාණය කිරීම සඳහා සුදුසු පද වරහන් තුලින් තෝරන්න කියලා. ඉතින් බලන්න මේ 4 වෙනි ප්‍රශ්නය කොතරම් ලේසිද කියලා. ඔයාලට පහසුවෙන්ම ලකුණු 15ක් ලබා ගන්න පුළුවන්. 5 වෙනි ප්‍රශ්නයෙන් ව්‍යාකරණ අංග ලිවීම තමයි තිබෙන්නේ. මෙම ප්‍රශ්නය සමහර අයට ඇතැම් විට ගැටලුකාරී තත්වයක් ඇති වෙනවා. නමුත් 6 වෙනි ප්‍රශ්නයට වඩා 5 වෙනි ප්‍රශ්නය පහසුයි. 7 වෙනි ප්‍රශ්නය ඡේදයෙන් පිළිතුරු ලබා දීම. මේ ප්‍රශ්නයට අපිට ලේසියෙන්ම ලකුණු 15ක්ම ගන්න පුළුවන්. අකාරාදී පිළිවෙනම ලියන්න අපි දැනගෙන ඉන්නවනම් මේ ප්‍රශ්නය ගොඩක් ලේසි. 8 වෙනි ප්‍රශ්නය කෙටි සටහන් ලිවීම. මාතෘකාවලින් 3ක් තෝරාගෙන කෙටි සටහන් ලියන්න ඕන. පූර්වස්වර ලෝප සංදිය, පූර්ව ක්‍රියා, විශේෂණ සමාසය, කණ්ඨජාක්ෂර යනු මෙවැනි කොටස් සඳහා අපි සූදානම් වුණොත් අපිට පුළුවන් ලකුණු 15ක් ගන්න. ඔබ මෙම එක කොටසට සහ දෙක කොටසෙහි 2-3 ප්‍රශ්න සඳහා සූදානම් විය යුතු අතර 4, 5, 7, 8 ප්‍රශ්න අතරින් දෙකකට සූදානම් වන්න. 6 වෙනි ප්‍රශ්නය මගින් ඔබට ලකුණු ගැනීමට අපහසුාවක් ඇති වෙයි. එබැවින් යෝජනා කරනවා එම ප්‍රශ්නය තෝරා ගැනීමෙන් වළකින ලෙසට. ව්‍යාකරණ රහස නම් මම කිව්වා. ඔයාලා ඔයාලගේ යාළුවන්ටත් මගේ ව්‍යාකරණ රහස කියන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.